ආයිබෝවන් සුබ දවසක්. මම අද ඔයාලට පෙන්වන්නේ මේ යන් මිල්කි ගෙවුඩ ගලක්. ඇත්තටම මේකේ මිල්කිය ටිකක් අඩුවෙන් තියෙන්නේ. නමුත් මේ ගල පුරාවට මේ මිල්කිය පැතිරලා තියෙනවා. ඉතින් අවක ඔයාලට විශේෂයෙන් වැඩියෙන් මිල්කි තියෙන ගලක් සිල්කි මික්ස් වුණු ගලක් ගන්නවට වඩා මේ මිල්කි ගල ගැනීමෙන් වාසි ලබන්න පුළුවන්. මොකද මේක අපි හීට් කරාට පස්සේ මේකේ අපිට 3 වෙනි පාට 4 වෙනි පාට නිල් මැණික් ගලක් හදා ගන්න පුළුවන්. නමුත් අපිට ඊළඟට මේක ඉලෙක්ට්‍රික් දාන්න පුළුවන්. මේක මාසයක් හෝ මාස දෙකක් ඉලෙක්ට්‍රික් දාපුවාම සමහර වෙලාවට අපිට කෝන් ෆ්ලවර් වගේ ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ගලේ පළුදු දෝෂ බලන්න ලේසි නවකේකට. ඉතින් පළුදු දෝෂ බලන්න ලේසි කමින් ඇත්තටම අපිට ගලේ පිරිසිදු බව රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඕගොල්ලෝ මේ වගේ ගලක් තෝරන්න දක්ෂ වෙන්න. එතකොට මේකෙන් ඔයාලට chance ගන්න පුළුවන් ස්වභාවය ගොඩක් වැඩි. විශේෂයෙන් මේ යන් මිල්කිය ගල පුරා පැතිරිලා තියෙනවා නම් ඒක නවකයකට ලාභ ලබන්න පුළුවන් වෙන මණික් ගලක් වෙනවා. නමුත් මේක ගැඹුරු විෂයක් කල්පනාවෙන් කරන්න ඕන.